හොඳයි දැන් අපි කතා කරමු අංක 11 සිට 20 දක්වා ප්‍රශ්න කිහිපය සහ ඒ වාගේ පිළිතුරු මොනවද කියන එක. අංක 11 මුලින්ම අපි සවන් දීලා යමු මේ එක් එක් වචන කොරියන් භාෂාවෙන් වාට සවන් දීමත් සමගම ඔයාට ඒ එක් එක් වචනේ සිංහල තේරුම කියලා දෙනවා. මුලින්ම 11 අංක 1 කොරියන් වලින් සවන් දෙන්න. ඊට පස්සේ මම ඒක සිංහල තේරුම කියනවා. ඊට පස්සේ ඒකේ අංක 2 කොරියන් වලින් සවන් දෙන්න පුළුවන්. ඊට පස්සේ මම ඒක තේරුම කියනවා. මේ විදිහට අංක 3ත් ඔයාලට කොරියන් වලින් සවන් දෙන්න පුළුවන්. ඊට පස්සේ මම ඒකේ තේරුම මේ විදිහට සෑම ප්‍රශ්නයකම කොරියන් වලින් ඔයාලට ඒක උච්චාරණය වෙන විදිය අහන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඒ එක් එක් වචනේ අවසානයේ ඒ වායේ සිංහල තේරුම මම ඔයාලට කියලා දෙනවා. මුලින්ම බලමු අංක 11 අංක 1. 1번 문제입니다. 1번 모두 අංක 1 මෝදු සියල්ලම සෑම කියන අර්ථය තමයි මෝදු කියන එකේ අර්ථය වෙන්නේ. ඊළඟට අංක 2 අපි සමන් දීලා බලමු. 2번 부자 අංක 2 තේරුම වෙන්නේ ධනවතා. ධනවතා. අංක 3 3번 부모 අංක 3 පිළිතුර වෙන්නේ දෙමාපියන්. දෙමාපියන්. අංක 4 බලමු. 4번 모자 අංක 4 තේරුම තමයි තොප්පිය. තොප්පිය. ඊළඟට යමු අපි අංක 12ට. අංක 12ත් මේ විදිහට අපි සවන් දෙමු. අංක 12 අංක 1 12번 문제입니다. 1번 과자 බිස්කට් එහෙම නැත්නම් ස්නැක් වර්ග වලට තමයි ක්වාජා කියලා කියන්නේ. ඊළඟට අපි යමු අංක 2ට. 2번 기차 අංක 2 තේරුම වෙන්නේ දුම්රිය. අංක 3 3번 의자 පුටුව. අංක 3 පිළිතුර පුටුව. අංක 4 4번 부자 අංක 4 තේරුම වෙන්නේ නැවතත් ධනවතා කියන එක. ඒකට මේ අංක 12 පිළිතුරු උනේ අංක 1. ඔයාලට මේක සවන් දීම වෙබ්සයිට් එකට ගිහිල්ලා මේවා තනියම ඔයාලට පුහුණු වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා මේ එක් එක් වචනේ සිංහල තේරුම ඉගෙන ගන්න. අංක 11 පිළිතුරු වෙන්නේ අංක 4. ඔයාලට අපේ සවන් දීම වෙබ්සයිට් එකට ගිහිල්ලා මේවා තනියම පුහුණු වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ වීඩියෝ එක බලලා මේ වගේ සිංහල තේරුම් ඔයාලට ලියා ගන්න හැකියාව තියෙනවා. හොඳයි අපි අංක 13ට යමු. 13번 문제입니다. 1번 있다 අංක 1 තේරුම වෙන්නේ තව ටිකකින්. තව ටිකකින්. තව ටිකකින් කෑම කන්නම්. තව ටිකකින් එන්නම්. මේ වගේ අර්ථයන් ගන්න පුළුවන් මේ ඉදා කියන අර්ථය වෙන්නේ තව ටිකකින්. ඊට අංක 2 2번 아빠 අංක 2 තේරුම වෙන්නේ තාත්තා. තාත්තා. අංක 3 3번 아까 අංක 3 තේරුම වෙන්නේ මොහොතකට කලින්. මොහොතකට කලින් කියන එක තමයි සිංහල තේරුම. අංක 4 බලමු. 4번 가짜 අංක 4 තේරුම් වෙන්නේ ව්‍යාජ කියන එක. ව්‍යාජ. ව්‍යාජ. එහෙනම් අපි අංක 14ට යමු. 14번 문제입니다. 1번 서다 අංක 13 පිළිතුර වුණේ අංක 3. අංක 3.
ඊළඟ 14 අංක 1 තේරුම වන්නේ සීතලයි. සීතලයි කියන එක තමයි මේ ඡාදා කියන එකේ තේරුම. අංක 2 2번 자다 මෙතන ඡාදා සහ මෙතන ඡාදා මේ වචන දෙකම පටලවා ගන්න එපා. මෙතන ඡාදා මේක සීතලයි. මෙතන ඡාදා නිදා ගන්නවා. මේ වචන දෙක මේ ඡාදා කියන එක පොඩ්ඩක් අපි බර කරලා ප්‍රොනවුන්ස් කරන්න ඕනේ. මෙතන ඡාදා කියන එක අපි නෝමල් ඡාදා ඒ විදිහට શબ્ද කරනවා. මෙතන ඡාදා පොඩ්ඩක් අපි බර කරලා ප්‍රොනවුන්ස් කරනවා. ඡාදා මේකේ අර්ථය වෙන්නේ සීතලයි කියන එක. මේකේ අර්ථය වෙන්නේ නිදා ගන්නවා කියන එක. ඊට අංක 3 3번 싸다 ලාභයිනේ යම් කිසි දෙයක් ලාභයි කියන්නේ මේ සාදා කියන එක පාවිච්චි කරනවා. අංක 4 4번 싸다 14 අංක 4 තේරුම වෙන්නේ කඩනවා එහෙම නැත්නම් නෙලනවා. මල් කඩනවා, මල් නෙලනවා කියන අර්ථය මෙන්න මේ සාදා කියන එකේ තියෙනවා. අංක 14 පිළිතුර අංක 2. ඊට අංක 15ට යමු. 15번 문제입니다. 1번 꼬리 අංක 15 අංක 1 සිංහල තේරුම වෙන්නේ වලිගය. වලිගය. අංක 2 තේරුම බලමු අපි. 2번 뿌리 අංක 2 සිංහල තේරුම වෙන්නේ මුල. එහෙම නැත්නම් ගහක මුලට අපි කියනවා මේ පුරි කියන වචනේ. ගහක මුලට කියනවා පුරි කියන වචනේ. අංක 3 3번 까치 ආචි කියන කාටද? පොල් කිච්චා. පොල් කිච්චා. ඊළඟට අංක 4 4번 가짜 කජ්ජා. අංක 4 සිංහල තේරුම වෙන්නේ නැවතත් මොකද්ද? ව්‍යාජ කියන එක අපිට 13 වෙනිදා හම්බුණා. ව්‍යාජ කියන එක තමයි මේ කජ්ජා කියන එකේ සිංහල තේරුම. ඊළඟට අපි යමු අංක 16ට. 16번 문제입니다. 1번 나빠요 නරකයිනේ. නරකයි කියන එක තමයි නපායෝ කියන එකේ තේරුම වෙන්නේ. ඊළඟට අංක 2 2번 바빠요 16 අංක 2 සිංහල තේරුම වෙන්නේ කාර්යබහුලයි කියන එක. පාපදා පපායෝ කියන එක තමයි පාපදා කියන එකට ආයෝ කියන ව්‍යාකරණයක තුලා පපායෝ මේකට නාපදා කියන එකට ආයෝ කියන ව්‍යාකරණයක තුලා නප්පායෝ කියලා දෙලා තියෙනවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී ආයෝ ඕයෝ හේයෝ කියලා තමයි මේ ව්‍යාකරණ පළයක ඉගෙනගෙන ඇති. ඉතින් මේ වෙලාවේදී ව්‍යාකරණ කියලා දෙන්න ගියොත් වෙලා යනවා. ඒ නිසා මම මේ වගේ සිංහල දේවල් විතරයි ඔයාලට කියලා දෙන්නේ. ඒකට වාගේ වෙලාවත් ඉතුරු වෙනවා. ඔයාලා මේ වෙනකොට මේ ව්‍යාකරණ ඉගෙනගෙන තිබිය යුතුයි. මුල්ම ව්‍යාකරණ කොට තමයි මේ ආයෝ ඕයෝ හේයෝ කියන ව්‍යාකරණ. ඊළඟට අංක 3 3번 아파요 ඒක තේරුම මොකද්ද? 16 අංක 3 තේරුම වෙන්නේ අමාරුයිනේ. ඒ කියන්නේ අපහසුයි කියන එක. අපායෝ අපහසුයි. 4번 예뻐요 මේ වචනේ නම් කවුරුත් දන්නවා ගෑල්ලමයි වැඩිම අහන්න ආස වචනයක් මොකද්ද? ලස්සනයි. ලස්සනයි. මේ ලස්සනයි කියන එක තමයි මේ අංක 16 හතරවෙනි එක තේරුම ලස්සනයි. යෙප්පදා යෙප්පයෝ වෙලා තියෙනවා. ඊළඟට අංක 17 17번 문제입니다. 1번
오직, ඕජික් කියලා කියන්නේ එපමණයි. එපමණයි. එච්චරයි. එපමණයි. ඊළඟට අංක 2 2번, 아침, අචිම් අංක 17 2 උදෑසනනේ. උදෑසන තමයි අචිම් කියලා කියන්නේ. ඊළඟට අංක 3 3번, 마침, මාචිම් හොඳ වෙලාවට. හොඳ වෙලාවට ඔයා ආවේ. මාචිම්. මාචිම් කියන හොඳ වෙලාවට. හොඳ වෙලාවට. නියම වෙලාවට. හොඳ වෙලාවට. අපි කතා කරලා කියන්නේ හොඳ වෙලාවට ඔයා ආවේ නැත්තම් මම ඉවරයි. මේ හොඳ වෙලාවට ඔයා ආවේ නැත්තම් මට මේ ප්‍රශ්නේ විසඳගන්න විදියක් නැහැ. හොඳ වෙලාවට අන්න ඒ වගේ අර්ථයක් තමයි මේ හොඳ වෙලාවට කියන අර්ථය තමයි මේ මාචිම් කියන එකේ තියෙන්නේ. ඊට අංක 4 4번, 아직, අංක 4 තේරුම් වෙන්නේ තවම. ආජික් තවම ලෑස්තිලා ඉවර නැහැ. තවම කාලය ඉවර නැහැ. ආජික් කියන අර්ථය තියෙන එතකොට තවම කියන අර්ථය තමයි මේ ආජික් කියන එකේ තියෙන්නේ. ඊළඟට අංක 18 18번 문제입니다. 1번, 방, ඒක නම් කවුරුද දන්නවා? පං කියලා කියන්නේ කාමරය. ඊළඟට අංක 2 2번, 발, පල් කියලා කියන්නේ පාදය. ඊළඟට අංක 3 3번, 땅, තං කියලා කියන්නේ මොකද්ද? භූමිය. බිම, පොළව. භූමිය කියන එක තමයි මේ තං කියන එකේ තියෙන. ඊළඟට අංක 4 4번, 딸, තල් කියන්නේ දුව. දුව කියන එක තමයි මේ තල් කියලා කියන්නේ දුව. ඊළඟට අංක 19ට යමු අපි. 19번 문제입니다. 1번, 같아요. සමානයි. අංක 19 අංකයේ තේරුම සමානයි. සමානයි කියන එක තමයි මේ කතාය කියන එක තේරුම් වෙන්නේ සමානයි. ඊළඟට අංක 2 2번, 닫아요. වහනවා. වහනවා. දොර වහනවා. තද්දා. තදායෝ. දොර වහනවා. වහනවා කියන අර්ථය තමයි මේ තදායෝ කියන එකේ අර්ථය. ඊළඟට අංක 3 3번, 먹어요. කනවා. කෑම කනවා. බබල් මොගෝයෝ. මොගෝයෝ කනවා. මොගෝයෝ. අංක 4 4번, 받아요. පදායෝ. ලබනවානේ. තෑග්ගක් ලබනවා. ලබනවා. යම් කිසි දෙයක් ලබා ගන්නවා. ලබනවා. ඊළඟට තමයි මේ පදායෝ කියන එකේ අර්ථය. ඊළඟට අවසාන එක අංක 20 මේ වීඩියෝ එකේදී කතා කරන අවසාන ප්‍රශ්නය. (20번) 문제입니다. 1번, 갔어요. කාදා යනවා කස්සයෝ කියා අතීත කාලේ. අස්සයෝ ඔස්සයෝ හෙස්සයෝ කියන ව්‍යාකරණ වලින් අස්සයෝ කියන ව්‍යාකරණය උතුලා තියෙනවා කාදා කියන එකට. කාදා කියන එකේ දා ඉවත් කරලා අවසාන ස්වරයේ ආගුරක් නිසා එකතු වෙන්නේ මොකද්ද? අස්සයෝ කියන ව්‍යාකරණය. එතකොට කස්සයෝ කියලා මේ විදිහට නිර්මාණය වෙලා තියෙනවා. එතකොට ඒක අර්ථය වෙනවා යනවා කියන එක අතීත කාලයට හැරෙනවා. ගියා කියලා ඒක අර්ථ ගන්න. එතකොට මේ කාදා යනවා කස්සයෝ ගියා. අංක 2 2번, 왔어요.
පෝදා එනවා මේකටත් වස්සයෝ කියලා හැදෙනවා අතීත කාල ව්‍යාකරණ එකතු වෙලා. ඒතර වස්සයෝ වෙනවා. එතකොට ආවා නේ ආවා තමයි මේක තේරුම. වස්සයෝ කියන්නේ ආවා. ඊළඟට අංක 3 3번 있어요. ඉද්දා ඉන්නවා තියෙනවා යම් කිසි දෙයක් ඉන්නවා තියෙනවා. ඉස්සයෝ කියන එක අර්ථයත් ඉන්නවා තියෙනවා. ඉද්දා තමයි මූලික ස්වරූපය. ඒකේ දා ඉවත් වෙලා ඉස්සයෝ බවට පත් වෙලා තියෙන. එතකොට සාමාන්‍ය විවහාරයේදී ඉස්සයෝ කියලා තමයි අපි ඒක උච්චාරණය කරන්නේ. එතකොට මේකේ අර්ථය වෙන්නේ යම් කිසි දෙයක් තියෙනවා ඉන්නවා. යන 20 අංක 4 සිංහල තේරුම අපි බලමු. 4번 샀어요. සාදා මිලදී ගන්නවා සස්සයෝ මිලදී ගත්තා. මේකත් අර විදිහටම අතීත කාල ව්‍යාකරණ එකතු වෙලා සස්සයෝ බවට පත් වෙලා තියෙනවා. හොඳයි අපි දැන් කතා කරා අංක 11 සිට 20 දක්වා ප්‍රශ්නවල තිබුණු පිළිතුරු වල සිංහල තේරුම. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු අංක 21 සිට 30 දක්වා 21 සිට 30 දක්වා මේ විදිහට ඔයාලට මේ ප්‍රශ්න ටික අපේ වෙබ්සයිට් එකේ ගිහිල්ලා තනියම පුහුණු වෙලා මේ විදිහට YouTube එකේ හරහා වීඩියෝ එක බලලා ඒ අදාළ වචන වල සිංහල තේරුම් දැනගන්න ඔයාලට අවස්ථාව තියෙනවා. ඔයාලට මේ ප්‍රශ්න වෙබ්සයිට් එකට ගිහිල්ලා පුහුණු වෙන්න අවශ්‍ය නම් අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ වෙබ්සයිට් එකේ link එක තියෙනවා. ඔයාලට ඒකට ගිහිල්ලා මේ ප්‍රශ්න කාණ්ඩ මේ විදිහට කොටසින් කොටස පුහුණු වීමේ හැකියාව ඔයාලට තියෙනවා. හොඳයි. අදට මේ වීඩියෝ එක නවත්වනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයේ කොරියානු සීනේ සබෑවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.